අයිබෝන් යාළුවෝ හැමෝටම. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන පරිපාලන අභ්‍යාචන විනිශ්චය අධිකාරිය මගින් රැකියා තනතුරු දෙකක් අරන් ඇවිල්ලා තියෙනවා. පළවෙනියටම තියෙන්නේ ලිපිකරු සේවයේ අධ්‍යාපන සුසුකම්. පළවෙනියටම ගියත් තියෙනවා ලිපිකරු සේවය. ඊළඟ තියෙනවා පොත් බැඳුම්කරු සේවය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන මගේ channel එකේ වීඩියෝ ගන්නවත් දාලා තියෙනවා රාජ්‍ය අංශය, ඒ වගේම පෞද්ගලික, ඒ වගේම පාඨමාලා ගැන. ඉතින් ගිහින් ඒ වීඩියෝත් බලලා වීඩියෝ හොඳයි නම් වීඩියෝ වලට like එකකුත් දාගෙන channel එක subscribe කරගෙන යන්න කියලා ඉල්ලනවා. ඒ වගේම bell notification එකත් on කරලා තියාගන්න. මොකද අලුතෙන් එන වීඩියෝ ඔයාලට ඉක්මනටම බලා ගන්න පුළුවන් නිසා. ඉතින් අපි බලමු මේ තනතුරු දෙකට අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියලා. මුලින්ම දාලා තියෙනවා කොළඹදී පමණක් පැවැත්වෙන මෙම අධිකාරිය පාස් සඳහන් පුරපාඩු තනතුරු සඳහා බඳවා ගැනීමට පහසු සුසුකම් සපුරාලන මනා සෞඛ්‍ය තත්ත්වයකින් හා විශිෂ්ට චරිතයකින් යුතු ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවුම් ලබන වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 32කට නොවැඩි වෙන්න ඕන. දැනටම රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට උපරිම වයස බල නොපානු ඇත. ඔවුන් සිය අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය. තනතුර පළවෙනි තනතුර තමයි ලිපිකරු සේවය පුරපාඩු 2යි. ඊළඟ තියෙනවා පොත් බැඳුම්කරු පුරපාඩු 1යි. ඉතින් අපි බලමු ලිපිකරු සේවයේ මොනවද ඕනේ අධ්‍යාපන සුසුකම් කියලා. මුලින්ම තියෙන්නේ සිංහල දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සමාන සාමාර්ථයක් සහිතව එකවරකදී විෂයන් 6කින් ඉංග්‍රීසි භාෂාවද ඇතුළුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වී තිබීම. ඊළඟ දාලා තියෙනවා වරහන් ඇතුළේ සහතිකවල ඡායා පිටපත් අමුණන්න ඕනි කියලා. ඊළඟ තියෙනවා අපස උසස් පෙළ සියලු විෂයන්ගෙන් පොදු පරීක්ෂණ හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර එකවර සමත්ව තිබීම. ඒකෙත් දාලා තියෙනවා සහතිකවල ඡායා පිටපත් ඇමිනිය යුතුයි කියලා. ඊළඟ තියෙනවා පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී කිරීමේ හැකියාව විශේෂ සුසුකම් ලෙස සැලකුම් ලබනවා. වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා MN 2.06/2016. මේ තියෙන චක්‍ර ලේඛනයට අනුව තමයි වාට වැටුප් හැදෙන්නේ. ඉතින් මෙතන වැටුප් සඳහන් කරලා නැහැ. ඉතින් ඊළඟ තියෙනවා පොත් බැඳුම්කරු සේවයේ අධ්‍යාපන සුසුකම්. බලමු. ඉතින් මෙතන දාලා තියෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ භාෂාව ගණිතය ඇතුළු විෂයන් 6කින් එකවරකදී සමත්ව ඉන් සිංහල දෙමළ භාෂාව ඇතුළුව විෂයන් 3කට සමාන සාමාර්ථයක් ලබන. එහෙමත් නැත්නම් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් අවම වශයෙන් මාස 1ට නොඅඩු කාලයක් පොත් බැඳුම්කරණය පිළිබඳ පාඨමාලාවක් සාර්ථකව හදාරා අවසන් කර සහතිකය ලබා තිබීම. අනේ මෙතන දාලා තියෙන්නේ PL 1.06/2016 චක්‍රලේඛනය අනුව තමයි දාලා තියෙන්නේ. ඊළඟ තියෙනවා තනතුරු වල ස්වභාවය. මෙම තනතුර ස්ථිරයි. විශ්‍රාම වැටුප් සහිතය. විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය. රාජ්‍ය සේවයට ප්‍රථමතාවයට පත්වීම ලබන අයදුම්කරුවන් වසර 3ක පරිවාස කාලයකට යටත්ව දැනට රාජ්‍ය සේවය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර කරනු ලැබූ පුද්ගලයෙකු තෝරා ගනු ලැබුවොත් ඔහු ඇය වසරක වැඩ බැලීමේ කාලයකට යටත්ව පත් කරනු ඇත. පරිවාස කාලය හෝ වැඩ බැලීමේ කාලයේ අවසානයේ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වන්නේ නම් තනතුර ස්ථීර කිරීම සලකා බලනු ඇත. ඊළඟ තියෙනවා ඔබගේ අයදුම්පත පහත දක්වන ආදර්ශ ආකෘති ප්‍රකාරව පිළියෙල කර අධ්‍යාපන වෘත්තීය සුසුකම් හා පළපුරුද්ද පිළිපද සහතික වල පිටපත් සමග 2025 අප්‍රේල් මාස 21 වන දිනට හෝ ඊට පෙර ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් ලේකම් පරිපාලන අභ්‍යාචන විනිශ්චය අධිකාරිය අංක 35 සිල්ලා පටුමග රාජගිරිය යන ලිපිනය වෙත යොමු කළ යුතුය. අයදුම්පත් හා ලේඛ නැවුම් ලබන ලිපි කවරේ වම් ඉහළ කෙළවරේ ඔබ ඉල්ලුම් කරන තනතුර සඳහන් කළ යුතුය.
ඉතින් ඊළඟ තියෙනවා සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුසුන් තෝරා ගන්නු ලබන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතු වූවන් තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. නියමිත දින පසුවී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා දාලා තියෙනවා. ඉතින් මේ තනතුරු දෙකට මේ තියෙන විස්තර තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාට මේ තියෙන තනතුරු වලට ඔයාට අධ්‍යාපන සුසුකම් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම 2025 අප්‍රේල් 21ට දිනට පෙර ඔයා අයදුම් කරන්න කියලා තමයි ඔයාලෙන් ඉල්ලන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එකට වීඩියෝ එක like එකක් දාගෙන යන්න. ඒ වගේම comment එකක් දාන්න. ඉතින් channel එක subscribe කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඒ වගේම bell notification එක on කරලා තියාගන්න. මොකද අලුතෙන් එන රැකියා, රජයේ රැකියා, පෞද්ගලික රැකියා, ඒ වගේම පාඨමාලා ගැන ඔයාට ආපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් නිසා bell notification එකත් on කරලා තියාගන්න channel එකෙන්. ඒ වගේම ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝටම ජය වේවා.